Budget Travels. ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම යනවා කොරියාවේ ලස්සනම මුහුදු විහාරය බලන්න. මේ පන්සල පිහිටලා තියෙන්නේ බුසාන් වල. ලොටේ වර්ල්ඩ් එක එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු කොරියාවේ ලස්සනම පන්සල මොන වගේද කියලා. ඉතින් ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න bell icon එක ඔබලා notification all දාගන්න. අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම රොෂාන් විතානක. හොඳයි. එහෙනම් මම දැන් ඇවිල්ලා ඉන්නේ බුසාන් වල තියෙන හේදොන් යොන්ගුන්සා කියන විහාරයට, මුහුදු විහාරයට. එහෙම නැත්නම් කොරියානු මකර මාලිගය කියලාත් මේක හඳුන්වනවා. හේදොන් යොන්ගුන්සා විහාරය කියන නම හැදිච්ච හැටි මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ නම හැදුනේ කියලා. ඒ වගේම 1974 වෙනකම්ම මේ විහාරය හඳුන්වලා තියෙන්නේ බෝමුන් දේවාලය නමින්. ඒ කරුණාවේ දේවතාවිය වන ගුවන්සියම් බොසාල් වෙනුවෙන් කැපකරපු විහාරයක් හැටියටයි මේක හඳුන්වලා තියෙන්නේ. ඇගේ විශාල ප්‍රතිමාවකුත් අපිට ඉස්සරහට ගියාම දැක ගන්න පුළුවන්. අපිට පන්සලට ඇතුළු වුණ ගමන්ම අපිට බලා ගන්න පුළුවන් අපිට වඩා උස රාශි චක්‍ර 12කට අදාළ සතුන්ගේ ප්‍රතිමා 12 සහ කැටයම් කළ ගල් පෙළි වගේක් නිර්මාණය කරලා තිනවා. ඉතින් කොරියානුවන් ඉපදුණු මාසෙට අදාළ රාශියට කාසියක් තියලා ප්‍රාර්ථනාවක් කරනවා මෙයාලගේ ජීවිතය සාර්ථක කරගන්න, වාසනාව ළඟා කරගන්න. අපිට මේ පේන්නේ කරුණාවේ දේවතාවිය වන ගුවන්සියම් පොල්සාන්ගේ ප්‍රතිමාවයි. මම කලින් කිව්වේ කුල්න තට්ටු 7කින් යුක්තයි. ඉතින් කොරියානුවන් මේ කුල්නට මාර්ගානතුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහේ හරි දුර ගමනක් යන්න කලින් මේ ස්ථානෙට ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කරනවා කියලා තමයි මේ ඇදහිලි දැකගත්තාම අපිට දැන ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ පන්සල සම්බන්ධයෙන් විශාල ඇදහිලි මිත්‍යාමත රාශියක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් අපිට දැනගන්න පුළුවන් වුණා මේ වගේ විශාල මිත්‍යාමත ඒ වගේම ඇදහිලි ගොඩාක් මේ පන්සල වටා එකතු වෙලා තියෙනවා කියලා. හොඳයි. එහෙනම් මේ පන්සලේ ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි සලකලා බැලුවොත්, හොයලා බැලුවොත් මේ පන්සල ඉදි කරලා තියෙන්නේ 1376 දී. ගෝරියෝ රාජවංශයේදී තමයි මේ පන්සල මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ. නාઓන් හේයොන්ගොන් කියන මහා බෞද්ධ ගුරුවරයා විසින් තමයි මේ පන්සල මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ. 1974 වෙනකම්ම මේ පන්සල හඳුන්වලා තියෙන්නේ බෝමුන් දේවාලය ලෙසින්. මම අර කලින් කිව්වේ බෝමුන් ප්‍රතිමාවත් මෙතන තියෙනවා කියලා. 1592 ඉඳලා 1598 දක්වා ජපානයේ සහ කොරියාව ඉම්ජින් යුද්ධයේ මේ විහාරය ගොඩාක් විනාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ භාගයට භාගයක්ම ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. ඉන් පස්සේ 1930 මුල් භාගයේදී ටොන්ග්ඩෝසා දේවාලයේ උන්ග්යොන් භික්ෂුව විසින් නැවත මේ පන්සල නිර්මාණය කරලා ගොඩනගලා තියෙනවා. ආයෙත් 1974 දී ජේයොන්ගුන් භික්ෂුව විසින් නැවත දේවාලය ප්‍රතිසංස්කරණය කිරීමේ
රාජකාරී සහිතව ආරාමේ ආරාමාධිපති බවට පත්වෙලා තියෙනවා. ඔහුගේ දිනසීයේ භාවනාව අතරතුර ඔහු ආලෝකයේ තිස්වර බෝධිසත්වයන් වහන්සේ මකරගේ පිටේ නැගී ස්වර්ගයට නැගී සිටින සිහිනයක් දැකලා තමයි මේ විහාරයට වර්තමාන නම සඳහන් කරලා තියෙන්නේ. ඒ දැකපු සීන සිහිවෙන්න තමයි මේ පන්සලේ ජේයොන් ඩොංගුන්සා එහෙම නැත්නම් කොරියානු මකර මාලිකා දේවාලය ලෙස හඳුන්වලා තියෙන්නේ. ඉතින් කොරියාවේ ගොඩාක් පන්සල් නිර්මාණය වෙලා තියෙන්නේ කඳුකර නිෂ්කලංක පරිසරවල. නමුත් මේ පන්සල නම් පිහිටලා තියෙන්නේ වෙරළබඩ ලස්සන පරිසරයක් අයියේ. ඒ වගේම මේ පන්සලේ කොරියාවේ most beautiful temple ලෙස හඳුන්වලා තියෙනවා. කියන්නේ කොරියාවේ ලස්සනම පන්සල ලෙස විරුදාවලිය ලැබලා තියෙනවා. ඒ වගේම මම දැක්ක අලුත්ම අත්දැකීම් ටිකක් තමයි මේ සිදුහත් කුමාරයාව ජලයෙන් නෑවෙන ස්ථානයක් තියෙනවා. ඒක මට නම් අලුත් අත්දැකීමක්. සෙවිලි කරන උළුවල තමන්ගේ ප්‍රාර්ථනාව එහෙම නැත්නම් නම එහෙම ලියලා තියන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. ඒ වගේම පාලමුඩේ ඉඳලා පහළට කාසි විසි කරලා වාසනාව එහෙම නැත්නම් ප්‍රාර්ථනාවන් ඉටු කරනවා. ඔයාලටත් ආවහම මේක දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ගොඩාක් දේවල් වල මේ පන්සල පිරිලා ඉතිරලා තියෙනවා. ඒ වගේම මිත්‍යා මත, ඒ වගේම දේව ඇදහිලි, ඒ වගේම ඇදහිලි වර්ග ගොඩාක් රාශියක් මේ ස්ථානයේ අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම අද කොරියාවේ නිවාඩු දවසක්. විශාල සෙනගක් මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම කොරියානු ජාතීන්ට සාපේක්ෂව විදේශ සංචාරක කරන ගොඩාක් පිරිසක් මේ ස්ථානයට ඇවිල්ලා හිටියා. විශාල සෙනග ප්‍රමාණයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ පන්සලට එන්න කලින් පාර දෙපැත්තේ ඇත්තටම ගොඩාක් වෙළඳාම් කරනවා. ඒ වගේම යාචකයෝ මම දැක්කා. ඉතින් අර කතරගම ගියා වගේ හැඟීමක් මට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ විශාල සෙනගක් ඇදෙන නිසා විශාල වෙළඳාමක් මේ ස්ථානයේ වෙනවා. රෙස්ටුරන්ට් තියෙනවා, කෑම කඩ, ඉස්තුරු භාණ්ඩ, මල් වර්ග, ඒ වගේම සිහිවටන මේ වගේ විශාල කඩපේලි රාශියක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ්ස් ඒ වගේ දේවලුත් වෙන මාර්ගය දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ ස්ථානය බලන්න නරඹන්න එන්න කියලා. ඇත්තටම නිවාඩු දවසක ආවොත් නම් ගොඩාක් සෙනගක් ඉන්නවා. ඉතින් නිවාඩු නැති සාමාන්‍ය දවසක එන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් මේ ස්ථානයේ සිරි අසිරිය විඳ ගන්න පුළුවන්. ඒ වගේම ජයර උපකරණේ වීඩියෝ කරන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් අද දවසේ මම ගොඩාක් අමාරුවෙන් තමයි වීඩියෝ කරේ. මොකද විශාල සෙනගක් ඉන්නවා. ඉතින් විශාල වෙහෙසක් දරන්න ඕන ඔවුන් අහුවෙන්නේ නැති වෙන්න මේ වීඩියෝ කරන්න. තියෙන්නේ ආලෝකතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව. ඉතින්
ඒවගේ මේ පන්සල නැකනිහිර මුහදට මුහුණල තමයි තියෙන්නේ. ඉතිං හැම උදේකම අපිට ඉරවදාව මේ ස්ථානය බලාගන්න පුළුවන්. ඒවගේම ජනවාරි පලවින්දට ඉරවදාව බලන්න මේ කොරියානුවන් විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට එනවා. වෙසක් උත්සවයට කාලයට බලාගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන්. අපිට දැනගන්න ලැබුණා. ඒ කියන්නේ ලස්සනම වෙසක්කුඩු විශාල ප්‍රමාණයක් මේ ස්ථානය නිර්මාණය වෙලා ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම මේ පන්සලේ බලලා අපි උඩට එද්දී මේකේ පඩිපෙළවල් 108ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. අපි පඩිපෙළින් තමයි උඩට ආවේ. හැබැයි මිස්සර මේ පන්සල උඩ ඉඳලා පල්ලෙහාට තමයි ඒ ස්ථානයේ ඉඳලා පල්ලෙහාට තමයි මේ පඩිපෙළවල ටික බහින්න තියෙන්නේ. හැබැයි මේ දැන් මේ වෙනකොට පන්සල දකුණු අත පැත්තෙන් ඇතුල් වෙලා ඒ පඩිපෙළ දිගේ පහළ ඉඳලා උඩට තමයි දැන් එන මාර්ගය හදලා තියෙන්නේ. ඉතින් මේ පඩිපෙළ 108ට මෙයාලා සංකේතවත් කරලා තිනවා මහායාන බුද්ධ ආගමේ තියෙන මිනිස් පාප 108. ඉතින් මෙයාලා කියන්නේ මේ පඩිපෙළවල් 108 බැහැලා ගියාම ඒ පාපවල් ගෙවිලා යනවා කියලා තමයි මෙයාලා විශ්වාසය කරන්නේ. මේ බලන්න ගාලා දිනේ පඩිපෙළවල් ටික අපි නැගගෙන උඩට ආවට පස්සේ අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිමාව. මේ ප්‍රතිමාවේ
මෙයාලා විශ්වාස කරනවා බඩ හරි මේ ප්‍රතිමාවේ කන හරි ඇල්ලුවාම වාසනාව ළඟා වෙනවා කියලා. ඉතින් මමත් බඩයි ඒ වගේ මේ කනයි අල්ලලා බැලුවා. අපිටත් වාසනාව ලැබෙයි. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා හිටියට. එහෙනම් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔබලා notification all දාගත්තොත් ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ රාශියක් තියෙනවා. ඉතින් මෙන්න මේ උඩ තියෙන link එක click කරලා ඔයාලට මේ වගේ තවත් වීඩියෝ බලන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු.